සන්ධ්‍යා මෙහෙයට හැඳින්වීම ප්‍රසාදී ස්නාපන සක්‍රමේන්තුව තුල අපව කැඳවා ඇත්තේ ක්‍රිස්තු ශ්‍රාවකයන් වීමටය. උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු වීමට පළමුව උන්වහන්සේට ප්‍රේම කළ යුතුය. හේබ්‍රේව් 12:6 වන පරිච්ඡේදයේ සඳහන් වන පරිදි මන්ද සමිදානන් වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ හික්මවනසේක. අප සෑම දෙනා එදිනෙදා ජීවිතයේ හමුවන ප්‍රශ්න ගැටලුවලදී උන්වහන්සේට ප්‍රේම කළ යුත්තේ එබැවිනි. අප මුනිවරයාණන් වන ජෝකීනු මුනිදුන් කුමරි මරියාවන් තුලින් ක්‍රිස්තුස් වහන්සේ මෙලවට දායාද කිරීමේ වාග්ය ලබා ගත්තේ දෙවියන් වහන්සේට දැක් වූ අති මහත් වූ ප්‍රේමය නිසාය. 175 වෙනි ඇදහිල්ලේ ජුබිලි වසරට පා තබන අද දින සැබෑ ක්‍රිස්තු ශ්‍රාවකයන් ලෙස ඇදහිල්ලේ දිවියට ප්‍රේමය තුල සාක්ෂි දරමු. එබැවින් මෙම සැඳෑ යාම ඇතුම තුල ක්‍රිස්තු ශ්‍රාවකයන් ලෙස උන්වහන්සේට ප්‍රේම කිරීමට කැඳවීමක් ලද ජනතාවක් ලෙස සමිඳුන්ට ප්‍රශංසා කරමු. එකසිය 75 වන ජුබිලි වසර ප්‍රකාශයට පත් කරමින් 2026 නිකිණි මාස 22 වන දින සන්ධ්‍යාමය ආරම්භ කරමින් සුදාත්ම වරම් පතා පොල්තෙල් පහන් වැටියක් දැල්වීමට ජායල කලාපීය බාර අතිගරු ලලිත් ෆීලික්ස් පූජා ප්‍රසාදීන් වහන්සේටද අප ග්‍රාමයේ පූජක පුතුන් නියෝජනය කරමින් ගරු නොයල් නෝනිස් පූජා ප්‍රසාදීන් වහන්සේටද අප ග්‍රාමයෙන් බිහිවුණු සහෝදරතුමල්ලා නියෝජනය කරමින් ගරු ඩෙන්සිල් සහෝදරතුමාටද අප මීසම් සේවක ගරු සුබසිංහ නිස්සංක ෂෙල්ටන් ඩයස් පූජා ප්‍රසාදීන් වහන්සේටද අප මීසමෙන් බිහිවුණු පැවදි සොහොයුරියන් නියෝජනය කරමින් පැවදි සොහොයුරියකටද අප මීසමේ දැනට සේවය කරන ගරු ශිරෝමි බොතේචු පැවදි සොහොයුරියටද අප දහම් පාසල නියෝජනය කරමින් උපවිදුහල්පතිතුමියටද ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. දෙවියනි අපගේ ආධාරයට වැඩිය මැනව ස්වාමී අපට පිට වීමට කඩිනම් කර මැනව පිතා පුත්‍රයා ස්පීතුස් සන්තුනම් त्रित्वेकम देवोत्मयानंत सूत्र वेवा आदिवाग्में दनुत्ति पतंत काले विक्रेवा පළමු වන තෙහෙලි ගීයට හැඳින්වීම ගීතාවලිය පොතේ 122 වන ගීතයයි. ජෙරුසලම් දේව මාලිගාවට
ඇතුළු වන්නාසේ අපගේ දේවස්ථානයට ප්‍රීතියෙන් ඇතුල් වී අප සැම දෙනාගේම හදවත් සාමයෙන් පුරවන ලෙසත් සෑම දෙයක් තුළම යහපත අත්දකින්නටත් සලස්වා වදාළ මැනව. තේමා වදන ජෙරුසලමේ සාමය උදෙසා අයදුම් පුදන්න. තේමා වදන සියල්ලෝම ජෙරුසලමේ සාමය උදෙසා අයදුම් පුදන්න. දෙවන තිහිලි ගීතිකාවට හැඳින්වීම ගීතාවලිය පොතේ 130 වන ගීතයයි. සමිඳුනි මාගේ හඬට සවන් දුන මැනව ඔබ වහන්සේ
අපගේ අයහපත්කම් ගණන් ගන්නාසේක් නම් කාහට ගැලවිය හැකිද? ඔබ වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේගේ ප්‍රේමය තිරසරය. ගැලවීම මුළුමනින්ම ඔබ වහන්සේගේ දෑතෙහිය. තේමාවදන අලුයම සිට රෑ දක්වා මම සමිඳුන් කෙරෙහි පිපාසයෙන් බලා සිටිමි. සමිඳුනි මාගේ අනට සවන් දුන මැනව මාගේ කඳ ලව්වට වහන් සටන් කර තබන සේනම් මිනිස්සු මෙරෙන්නට පුළුවන් කව රෙකෝඩ ඒත් ඔබ වහන්සේ කෙරෙහි ගරුවෙන් සිටින පිරිස අපට කමාව දෙන සේක. මම සමිඳුන්ගේ උපකාරය උදක්ම බලා සිටිමි. සමිඳුන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තුරු බලා සිටින පුරකරු මන්දවාලා එසේය එළිය වැටෙන තුරු බලා සිටින මුරකරුවන්ට වඩා මම සමිඳුන් වෙන තුරු බලා සිටිමි. ඉර්මා ඉස්රායෙල් සමිඳුන් කෙරෙහි බලාපොරොත්තුව මන්ද සමිඳුන්ගේ ප්‍රේමය තිර සරල ගැලවීම මුලමනින්ම සමිඳුන් මතය සමිදානෝ ඊශ්‍රායෙල් ජනයා ඔවුන්ගේ පාප සියල්ලෙන් මුදා හරින පිතා පුත්‍රයා ස්වේත සාතුලම් ත්‍රිත්වේදයෝත්‍රානක ස්තෝත්‍ර වේවා. ආයුවාක්මෙන් දැනුත් විදිපතා තලන්ත කාලයක් වේවා. තේමා වදන සියල්ලෝම අලුයම සිට රෑ දක්වා මම සමිඳුන් කෙරෙහි පිපාසයෙන් බලා සිටිමි. ශුද්ධ වූ ලියවිලි ගීතිකාවට හැඳින්වීම. ජේසුස් වහන්සේ දේවත්වය පසිකලා සේවකයෙකුගේ ස්වරූපයගෙන අප හා සමාන මිනිසෙකු වූවාසේ දේව කැමැත්තට සැමවිට කීකරු වන්නට අප සැම දෙනාවම
ආශිර්වාද කළ මැනව. තේමා වදන ස්වර්ගෙහිද පොළොවෙහිද සෑම මැවිල්ලක් ජේසුස් යන ශ්‍රී නාමයට දන නමත්වා. Devian Vatsege Sarubaya Nerunam Devian Vatse Asamaratveya Taman Visimavada Dinama Tavagati Tuvastumakenu Situ स्वरूपයක් එන අපහා සමාන මිනිසෙකු වූ ස්නේහ මනුෂ්‍යාකාරයෙන් සිටිමින් උන්වහන්සේගේ මරණය නිරම් කුරුසියේ මරණය යනවා की करवो सेवा इनरिन देवियान वासे उर्वासे अतिससनट नम्हा सिरुनामेट वडा प्रणामे उर्वासे दुन Sekare swargega puluvega Patal loke siyalan Jesus kana namet dhanamana pini satya Jesus Christus vanse Swami vanse ai Deviyan Vatsege Mahimaya Sagaha Prema Divakinma Prakasha Karna Pini Satya Kamutra Smritu Satunam Ananda Sostra Deva Adiruvatne Denuddhi Patataranta Kalya Deva තේමා වදන සියල්ලෝම ස්වර්ගයේද පොළොවෙහිද සෑම මැවිල්ලක් ජේසුස් යන ශ්‍රී නාමයට දන නමත්වා. විවාඩි වෙලා දේ වචනයට සවන් දෙමු. එස්සිකේල් දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 37 වෙනි පරිච්ඡේදයේ 1 සිට 14 දක්වා වගන්ති. සමිදානන් වහන්සේගේ හස්තය මා පිට පැමිණියේය. උන්වහන්සේ සිය ආත්මානුභාවයෙන් මා පිටතට පමුණුවා ඇටකටු වලින් පිරී තිබෙන මිටියාවක් මැද මා සිටුවසේක. උන්වහන්සේ මට ඒවා අතරේ ඔබමව යන්නට සැලසූසේක. එවිට මිටියාවතේ ඇටකටු බහුලව තිබුණු මම දිටිමි. ඒවා හොඳටම වියලී තිබුණේය. උන්වහන්සේ මට කතා කොට මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වලට ජීවත් විය හැකිදැයි මාගේ නැසූසේක. මමද මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ ඒ දන්නේ ඔබයයි උත්තර දිනිමි. උන්වහන්සේ යලිත් මට කතා කොට
නුඹ මේ ඇටකටුවලට දිවැස්සකි පවසා මෙසේ කියන්න. අහෝ වියලි ඇටකටු සමිදානන් වහන්සේගේ වචනය අසන්න. මේ ඇටකටුවලට මහෝත්තම දෙවි සමිදානන් වහන්සේ මෙසේ වදාරන සේක. මෙන්න නුඹලා ජීවත්වන පිණිස නුඹදා තුළට ජීවන හුස්ම හෙලන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නාහුය. මම නුඹලාට ලේ නහර දෙමි. නුඹලා පිට මාංශය හටගන්වා නුඹලා සමින් වසා ජීවත්වන පිණිස නුඹලා තුළ ජීවන හුස්ම හෙලන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නාහුය. මා සමිදානන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත. එවිට මට අනකල් ලෙස මම දිවස්වැකි පැවසීමි. මා දිවස්වැකි පවසස්දී ශබ්දයක්ද සතසසගාන හඬක්ද ඇති වී එක එක ඇටයකට එකතු විය. මම බැලූ විට ඒවාට නහර තිබෙන බව දිටිමි. මාංශය හටගැනි ඒවා සමින් වැසුනේය. එහෙත් ඒවා තුළ ජීවන හුස්ම නොවීය. එවිට උන්වහන්සේ මට කතා කොට නුඹ ජීවන හුස්මට දිවස්වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය දිවස්වැකි කියමින් ජීවන හුස්මට කතා කොට මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. එම්බා ජීවන හුස්ම සිව් දිසා සුලගින් අවුත් මියගියවුන් ජීවත්වන පිණිස මොවුන් තුළට ජීවන හුස්ම හෙලන්න කියා කියන්නේයි මට වදාළ සේක. මමද උන්වහන්සේ මට ආන කළ පරිදි දිවස්වැකි පැවසීමි. එවිට ජීවන හුස්ම ඔවුන් තුළට පැමිණ ඔවුහු ජීවය ලැබ නැගිට ඉතා මහත් සේනාවක්ව සිටගත්තෝය. එවිට උන්වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක. මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වනාහි මුළු ඊශ්‍රායල් වංශය. අපේ ඇටකටු වියලි අපේ බලාපොරොත්තු නැති වී තිබේ. අපි සහ මුලින්ම සිතදම ලැබුවමි ඔහු කියති. එබැවින් නුඹ දිවැස්සකි පවසමින් මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේකැයි කියන්න. මාගේ ජනේනි මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොල්වනින් නුඹලා නැගිටුවා නුඹලා ඊශ්‍රායල් රටට පමුණුවන්නෙමි. එම්බා මාගේ සෙනගෙනි මා නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිටුව විට මා සමිදානන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත. නුඹලා ජීවත් වන පිණිස මම නුඹලා තුල මාගේ ආත්මානුභාවය නිදන් කර නුඹලාගේ රටේ නුඹලා පිහිටුවන්නෙමි. මෙසේ ස්වාමින් වන මා එසේ කළ බවද එය ඉටු කළ බවද නුඹලා දැනගන්නාහුය. සමිදානන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ජෙසුතුමන් තුළ පාදර සහෝදර සහෝදරියනි ඔබගේ වාර්ෂික මංගල්‍යයක මේ සන්ධ්‍යාමයේදී මයිසල්ලාම ඔබට සුබ මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා. සුදු චෝකියනු මුනිතුවන්ගේ මධ්‍යස්සකම තුළ ආශිර්වාදයෙන් පිරුණු ජුබිලි වසරක් තුළ ගමන් කරලා දෙවාශිර්වාදයෙන් පිරුණු ජුබිලිය පවත්වන්නට ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ජුබිලි වර්ෂයක් ප්‍රකාශ කරන දවසක දේව වචනේ ඔයාලට අහන්න ලැබුණේ වියලි ඇටකටු ගැන. කටු වේලිලා වෙන් වෙලා මැරිලා වගේ. ජුබිලියක් දවසේ ඒකට ඇතුළු වන දවසක මෙවැනි කියවීමක් ඇයි.
ඔයාලා වියලිලා ගැලවිලා එහෙම ගිහිල්ලාද? ඇයි දෙයනේ මේ වගේ කියවීමක් එක්ක මේ සන්ධ්‍යා මෙහෙය මේ සන්ධ්‍යා රාත්‍රියේ දේව වචනේ අනුභවය. ඔබ ජුබිලි වර්ෂයකට ඇතුළු වෙද්දී ඔබට මේ අද දේව වචනේ විශේෂයෙන්ම එසකියල් දිවසිවරයාට කියන වචනය වැදගත් වෙනවා. ආත්මානුභාවයට ඇතුළු වෙන්න. ආත්මානුභාවයට ඇතුළු වෙන්න. මාගේ නාමයෙන් දෙවියන් වෙතට යාතිකා කරන්න. ඒකද කියනවා දිවස් වැකි කියන්න. යාතිකා කරන්න. ඔබ ජුබිලි වර්ෂයකට ඇතුළු වෙන්නේ අතීතේ අපිට මෙහෙම පල්ලියක් හදලා දුන්න. මේ පල්ලියට දැන් අවුරුදු 175යි. ඒකත් එක්ක අපි සන්තෝෂ වෙනවා. ඒත් විතරක්ද? ජුබිලියක් තුල ගොඩනැගෙන නවතාවය ආත්මානුභාවයේ ක්‍රියාවලිය ඔබ මිසම තුල ඔබ දේවස්ථානයට අයිති ජනතාව තුල ක්‍රියාකාරී වෙන්නට. අද හවස අපි මේ එකම ඇතුළු වෙන්නේ දිව්‍ය සප්‍රසාද වහන්සේක. ජීවමාන ක්‍රිස්තුන් වහන්සේගේ අනුභවය, උන්වහන්සේගේ ක්‍රියාව, උන්වහන්සේගේ බලවන්තකම, උන්වහන්සේගේ දයාව. මේ සියල්ල තුල අපි හැම දෙනාම ජුබිලියේ වෙද්දී දෙවියන් වහන්සේගේ නාමයෙන් නැගිටුණු ජේසුගේ නාමයෙන් ශක්තිමත් වෙච්ච ජනතාවක් වෙන්නට ඕනේ. දැන් ඔබට මේ දේව වාක්‍යය අහන්න ලැබුණා. එසකියල් ඇවිදිනවා වේලිච්ච අටකටු එක්ක. එසකියල් දිවස්වැකි කියනවා ආත්මානුභාවය තුල මේ අටකටු ඔක්කොම සට ගාලා එකතු වුණා කියනවා. මාංශය ආවා, සම ආවා, නාර තිබුණා. ආයි දිවස්වැකි කියන්න කියනවා ජීවන හුස්ම දෙන්න කියලා. එතකොට ඕන්න මා හමුදාවක් හැටියට, බලවන්ත ජනතාවක් හැටියට නැගී සිටිනවා. දැන් අපි ඔයාලා 175 වෙනි ජුබිලි වසරේට පියමන් තියලා ලබන අවුරුද්දේ අගෝස්තු 22 වෙද්දී ඔබටත් මහා හමුදාවක ස්වභාවය, ඇදහිල්ලේ බලවන්තයෝ හැටියට නැගිටිලා එකතු වෙලා ජේසු වෙනුවෙන් මහා බලවන්ත ජනතාවක් ලෙස නැගී සිටීමේ වැදගත්කම තියෙනවා. එතකොට තමයි මේ මිශ්‍රමේ ජනතාවට කියන්න පුළුවන් වෙන්නේ අපි සමිධානන් වහන්සේගේ ආනුභාවයෙන් පිරුණු අය. සමිධානන් වහන්සේගේ ආනුභාවය ජේසුගේ දිව්‍ය සප්‍රසාදය තුළ ගලා එන ඒ අනුභාවය අපි එකිනෙකාගේ ජීවිත වස්සා ගත්තයි කියලා. ඒ වස්සා ගැනීම තුළ අපිට එකමුතුව වැඩ කරන්න පුළුවන් වුණා. අපේ මිස්සමේ ඇදහිල්ලේ ඉලක්ක මේ ආනුභාවයක අපි අරගෙන ඇදහිල්ලේ බලවන්තය වෙලා. අපේ ජීවිතයේ බලාපොරොත්තුව ජේසුස් ස්වාමින් වහන්සේ තුළ
සුදෝ චෝකීනු මුනිතුවන්ගේ මධ්‍යස්ථකම එක්ක වීරෝධාර කතෝලිකයෙකු ලෙස වීරෝධාර කතෝලික ජනතාවක් ලෙස බල සම්පන්නව ක්‍රියාකාරී වීම. බල සම්පන්නව ජවය දෙන්න පුළුවන් මිනිස්සු වීම. විවේචනයට වඩා දහඩිය ශ්‍රමයා මේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් හෙලන්නට පුළුවන් බලයක් ඇති ආත්මානු භාවයක් ඇති ශක්තිවන්ත ඇදහිලිවන්තයෝ වීම. දෙවියන් වහන්සේගේ දෙන පොරොන්දුව මේ කියවීමේ තිබුණේ මම නුබලාව එලෙස නැගිටුවන්නෙවේ. මම නුබලා සමග එලෙස ක්‍රියාකාරී වෙන්නට ඔබ සමග මම සිටිමේ. එතකොට මේ ජුබිලි වර්ෂයට ඇතුළු වෙන ජුබිලිය ප්‍රකාශ කරන මේ වර්ෂයත් එක්ක ඔබ හැම දෙනාටම පෞද්ගලිකවන් වහන්සේ අඳගහනවා. ජේසුස් ස්වාමීන් වහන්සේගේ තුල එන ශුද්ධාත්ම ආනුභාවයෙන් ඔබ හැම දෙනාම මේ අවුරුද්ද පුරාවටම පිරෙන්න පටන් ගන්න. පිරෙන්න පටන් ගන්න. ආනුභාවයට ඔබ තුල ක්‍රියාකාරී වෙන්න ඉඩ හරින්න. එතකොට මේ ක්‍රියාකාරී වීමට ඉඩ හැරීමේදී මොන වගේ දේවල්ද වෙන්න ඕනේ? ඇදහිල්ල තුල ආනුභාවය ලබද්දී සමහර තැන් තියෙනවා. ඔබට හිතෙන්නට පුළුවන් ඔබට දෙන අභියෝගය මේ අභියෝගය මට කරන්න බෑ. මගෙන් ඉල්ලන මේ දෙය මට කරන්න හැකියාව නැහැ. මගෙන් ඉල්ලන මේ දෙය මට දෙන්න හැකියාව නැහැ. මම කවුද? එච්චර මට කරන්න පුළුවන්ද? නොහැකියාවට අනුභවය, බැරි කමට අනුභවය උන්වහන්සේ දෙනවායි කියලා ඒ පොරොන්දුව තියෙනවා. අපි ගොඩක් වෙලාවට නොහැකියාව, බැරිකම, එහෙම නැතිනම් ඉල්ලන දේ තියෙන අභියෝග ජනක ස්වභාවය මේවා දැක්කහම හරියට අර මැරුණු වියලුණු කටු වගේ. ඒකේ මස් මාංශ අපිට නැහැයි කියලා හිතනවා. ඒකේ රුධිරය නහර අපිට නැහැයි කියලා හිතනවා. ඒ හින්දා ඔයේ අපි ඉමු. ඔයේ අපු බලන් ඉමු ජුබිලියේ වර්ෂය අවසානයේ එනකම්. එදාට මොන හරි ගැන හිතලා සතුටු වෙමු. එතන තියෙන්නේ සිතුවිල්ලක සතුටක්. හීනයක් සැබෑවීමට වඩා හීනයක් තියාගෙන ඉන්න සතුටක්. එතන ආනුභාවය, ශුද්ධාත්ම ආනුභාවය, ජේසුස් ස්වාමීන් වහන්සේගේ සප්‍රසාදීය ආනුභාවය අපේ ජීවිත තුළ ක්‍රියාකාරී වෙන්නේ නැහැ. අපේ ජීවිත තුළ ගොඩ නැගෙන්නේ නැහැ. ඒ නිසා මොනවද වෙන්නේ? විශ්වාසයේ නහර නැහැ. විශ්වාසයේ මාංශය නැහැ. විශ්වාසයේ හම නැහැ. ඔහේ කටු ගොඩක් විතරයි. ඔබට ආරාධනා කරනවා මේ ඇදහිල්ලේ මාංශය තියෙන, මේ ඇදහිල්ලේ රුධිරය දුවන, මේ ඇදහිල්ලේ ආනුභාවය තුල ජීවන හුස්ම
ඔබ තුල පවතින ඔබ තුල ක්‍රියාකාරී කරවන ඒ වසරක පැවැත්මකට එන්නට. ඒ තුල ඔබගේ ජීවිතය ඇදහිල්ලේ වීරත්වයෙන් ඇදහිල්ලේ වරප්‍රසාදයෙන් ඇදහිල්ලේ ජීවයෙන් ජීවනයෙන් පූර්ණවත් කරගන්න. අන්න එතකොට ඔබ 175 ජුබිලි වර්ෂයට පිවිසෙද්දී එන අවුරුද්දේ අගෝස්තු 22 වෙද්දී අර එසකියල් දිවසිවරයා කිව්ව හමුදාවක ඇදහිලිවන්තයෝ හමුදාවක් වෙද්දී තුති ප්‍රශංසා කරන්න ශබ්ද නගන්න සියල්ල දෙන්න පුළුවන් ශක්තිවන්තයෝ ජේසුගේ අනුභවයෙන් පිරුණු ශුද්ධාත්ම බලයෙන් පිරුණු මහා ශක්තිවන්ත ජනතාවක් ලෙස ඔබ එක රාශි වෙලා මිසම නව පිබිදීමකින් ස්වාමින් වහන්සේ තුල එක රාශි වෙලා ඒකමුතුකම දෙවියන් වහන්සේට මහිමයක් ඒකමුතුකම ගමට වරප්‍රසාදයක් ඒකමුතුකම ශුද්ධ වූ සභාවට ආශිර්වාදයක්. එනිසා ආදර සහෝදර සහෝදරියනි මේ ජුබිලි වසර ප්‍රකාශයට පත්වීම එක්ක ඔබ ජේසුගේ ඵලයට ඔබගේ ශරීරය ඔබගේ මාංශය ඔබගේ ලේ නහර ජේසුට පුදන්න ශුද්ධාත්මන වහන්සේට දෙන්න ඒ තුල ඔබට ජීවය දෙන්න ඒ තුල ඔබගේ ජීවිතයට වරප්‍රසාදයේ ආනුභාවය ඇතුල් කරන්න ජේසුට ඉඩ දෙන්න. ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. ඒ තුල ඔබට වාසනාවන්ත ජුබිලියක් පවත්වන්නට ඒ ජුබිලිය එක්ක දේව මහිමය ප්‍රකාශ කරන්නට සමිඳුන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා උන්වහන්සේගේ වරප්‍රසාදයෙන් ඔබ හැමදෙනාම ඔබ පවුල් මේ සියල්ලම සමිඳුන් වහන්සේ සුදෝ චෝකින මුනිතුමන්ගේ මධ්‍යස්ථම කම තුල ඔබව බබලවන සේක්වා ශක්තිමත් කරන සේක්වා ජීවය දෙන සේක්වා ආමෙන්. සමිඳුනි ඔබ වහන්සේගේ ක්‍රියා කොපමණ උත්තරීතරද පිළිතුර සමිඳුනි ඔබ වහන්සේගේ ක්‍රියා කොපමණ උත්තරීතරද ඔබ වහන්සේ සියල්ල ප්‍රඥාවෙන් මැවූසේක පිළිතුර සමිඳුනි ඔබ වහන්සේගේ ක්‍රියා කොපමණ උත්තරීතරද පිතා පුත්‍රයා ස්ප්‍රීන්තු සාන්තුනම් ත්‍රිත්වයේ එකම දෙවි මහෝත්තමයාණන් වහන්සේට ස්තෝත්‍ර වේවා පිළිතුර සමිඳුනි ඔබ වහන්සේගේ ක්‍රියා කොපමණ උත්තරීතරද මරියාවන්ගේ උදාන ගීය සඳහා හැඳින්වීම ලෝ ගැලවුම්කරු ලොවට ජනිත කළ බල සම්පන්න වූ මව් රැජිනියනි ඔබතුමියගේ බහැපත්කම කීකරුකම නිහතමානීකම යන යහපත්කමේ ගුණාංග අප තුලත් වැඩි වර්ධනය කරගනිමින් සෑම විට දෙවියන් වහන්සේගේ කැමැත්තට හිස නමමින් සේවය කිරීමට අවශ්‍ය වරම් ලැබ ගැනීමට අප වෙනුවෙන් මැදහත් වූ මැනව. තේමා වදන ස්වාමින් වහන්සේ තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේම යයි විශ්වාස කළ තැනැත්තිය භාග්‍යවන්තය.
තේමා වදන සියල්ලෝම ස්වාමීන් වහන්සේ තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේමයයි විශ්වාස කළ තැනැත්තිය භාග්‍යවන්තය. විශ්වාසකයින්ගේ යැදුම් පිළිතුර ස්වාමිනී අපි ඔබට යාඥා කරමු. ස්වාමිනී අපි ඔබට යාඥා කරමු. ශුද්ධ වූ ජුවකීන මුනිදුන්ගේ ජීවිතාදර්ශය සහ මැදිහත්කම තුල ශුද්ධවන්ත ජීවිතයක් ගත කිරීමට අපටත් හැකිවන පිණිස ශුද්ධවන්ත භාවයේ උල්පත වන පියාණන් වහන්සේට යාඥා කරමු. ස්වාමිනී අපි ඔබට යාඥා කරමු. ශුද්ධ වූ පියාණනි ඔබ වහන්සේගේ දරුවන් ලෙස අප ඇමතීමට ඔබ වහන්සේ කැමති වනසේක. එසේ වන්නට අපද උත්සාහ කරන්නෙමු. ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාවට ඔබ වහන්සේගේ මහිමය ලොවට ප්‍රකාශ කරන්නට වරම් ලැබෙන පිණිස. ස්වාමිනී අපි ඔබට යාඥා කරමු. සුවිශුද්ධ පියාණනි ඔබ වහන්සේට වඩා ප්‍රියමනාප ජීවිතය පවුලක් ලෙස ගත කරමින් යහපත් ක්‍රියාවන්හි නිරත වීමට අපට වරම් ලැබෙන පිණිස. ස්වාමිනී අපි ඔබට යාඥා කරමු. ස්වර්ගීය පියාණනි අප මුනිවරයාණන්ගේ ජීවිත ආදර්ශය අනුව යමින් ඔබ වහන්සේට ප්‍රියමනාප දරු කැලක් වීමට අප ග්‍රාමවාසීන්ට වරම් ලැබෙන පිණිස. ස්වාමිනී අපි ඔබට යාඥා කරමු. 175 වෙනි ඇදහිල්ලේ ජුබිලි වසරට පියවර තබන ඔබ වහන්සේගේ ජනතාව දෙස බලා මෙම ජුබිලි වසර තුල අපගේ විශ්වාසය ශක්තිමත් කර ගැනීමට වරම් ලැබෙන පිණිස. ස්වාමිනී අපි ඔබට යාඥා කරමු. පරමණ්ඩලවල වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත පරමණ්ඩලයේ මෙන් මෙලොවෙහිද ඉටු වේවා. අපේ ඉන්ද්‍රිය පෝෂණය ආදාපදාන කරගන්නද අපේ වර්ණ කරන අයගේ වැරදි අප කමා කරනා මෙන් අපේ වැරදිද කමා කරන්නද පාප අවස්ථාවකට අස්වීමට අපට වෙනදී අයහපතින් අප මුදාගත මැනව. ආදිපිතෘවරයාණන්ගේ දෙවී පියාණනි මාංශගත වූ ඔබ වහන්සේගේ පුතණුවන්ගේ මව වන කුමර මරියාවන්ව දියණිය කොට ශුද්ධ ජෝකීන මුරුදුන්ට දුන්සේක් වේද. අප මුනිවරයාණන්ගේ මැදහත්කම තුල ඔබ වහන්සේ පොරොන්දු ගැලවීමක් දකින්නට අපට වරම් දුන මැනව. ලබන්නා වූ ජුබිලි වසර තුල අපගේ කතෝලික විශ්වාසය ශක්තිමත් කර ගනිමින් එම විශ්වාසයට නොබියව එකමුතුකමින් යුතුව සාක්ෂි දැරීමට වරම් ලබා දුන මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. දෑබර දරුවනි සහෝදර සහෝදරියනි අතිශුද්ධව දිව්‍ය සප්‍රසාද වැඩවාසන අප සමිදානන් වහන්සේව දැන් අපි අතරට විශේෂ ආකාරය වැඩුම් ලබනවා. හැකිය දැනගසාගෙන උන්වහන්සේව
ආදරයෙන් ගෞරවයෙන් යුතුව අපගේ මාධ්‍යයට අපි දැන් පිළිගනිමු. Yesu apee
සමිධානනී ඔබ වහන්සේට ස්වර්ගයෙන් පුපය දෙවා වදාළසේක. යාඥා කරම්හ. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි, ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා මරණයේ සීවීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිධානය අපට දානය කළ සේක්වේද. ඔබ වහන්සේගේ ගැලවීමේ ඵල අප සිතට නිතර දැනෙන ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාමය අත්දැකීමටද අපට වරම් දුන මැනව. ඔබ වහන්සේ සදහටම වැජබෙන සේක, රාජකම් කරන සේක. सर्वदयाबल वूचेसुनी पापियु අපට දයා වෙනවා සුදේ ස්වාමී. सर्वदयाबल वूचेसुनी पापियु අපට දයා වෙනවා සුදේ ස්වාමී. सर्वदयाबर वूचेसुनी पापियु අපට දයා වෙනවා සුදේ ස්වාමී. सर्वदयाबर वूचेसुनी पापियु අපට දයා වෙනවා සුදේ ස්වාමී. දෙවියන් වහන්සේ ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා. සැබෑහු දෙවියන් වහන්සේද සැබෑහු මනුෂ්‍යයාද වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමී දරුවෝ ආශිර්වාදිත වේවා. ජේසුස් ස්වාමී දරුවන්ගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ ශ්‍රී හෘදය ආශිර්වාදිත වේවා. පූජාසනේ දේව ප්‍රසාද නිධානයෙහි ජේසුස් ස්වාමී දරුවෝ ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ අති අමිල වූ ශ්‍රී රුධිරය ආශිර්වාදිත වේවා. සැනසිලිදායකයාණන් වන
ශුද්ධාත්මයාණන් වහන්සේ ආශිර්වාදිත වේවා. උත්තම දේව මාතාවන් වන අතිශුද්ධ වූ මාරිය වහන්සේ ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ නිර්මල පිළිසිඳීම ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ ප්‍රතාපවත් ස්වර්ග රූපණය ආශිර්වාදිත වේවා. කන්‍ය මාතාවන්ගේ මාරියා යන ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ පුත ශුද්ධවත්පති වූ ශුද්ධ වූ ජෝසේතුමා ආශිර්වාදිත වේවා. දෙවියන් වහන්සේ තමන් දූතයන් හා ශුද්ධවන්තයන් කෙරෙහි ආශිර්වාදිත වේවා. දයාබර දරුවනි සහෝදර සහෝදරියනි අද 174 වෙනි වාර්ෂික මංගල්‍ය ආරම්භ කරමින් සඳෑ මෙහෙය අවසන් කිරීමට සූදානම් අපට දැන් උදා වන්නේ ඊ타ත්ම උතුම් වූ හා දේවර ප්‍රසාදයෙන් පිරුණු වසරකට අප ඇතුල් වීමේ මොහොතයි 174ක් විශ්වාසයේ ගමන තුල ස්ථීර වෙමින් 175 වෙනි ජුබිලි වසර ප්‍රකාශ කරමින් අපි තවදුරටත් අපගේ විශ්වාසය තුළ සමිදානන් වහන්සේ තුළ ගමනක් යන්නට අදින් ආරම්භ කරනවා. මේ අවස්ථාවේදී ජුබිලි සන්නස්පත්‍රය කලාපනාහිමිපාණන්ට පිළිගන්වී යනතුරුව එය
ගරු ගහම්බීරව ප්‍රකාශ කරනු ලබනවා. ඒ ප්‍රකාශ කිරීම අවසන් වුණත් සමගම දේවස්ථානයේ සීනු නාද වෙනවා. ඒ වගේම දේවස්ථාන ඉදිරිපිට සවිකර තිබෙන ජුබිලි වසර අපට සිහි ගන්වන ඒ නාමපූර්ණ විවෘත වෙනවා. ඒ වගේම මල් වෙඩි වරුසාවකින් ඒ අලංකාරමත් වෙනවා. ඒ වගේම අපි ඉන් අනතුරුව ජුබිලි වසර සඳහා යදුම උච්චාරණය කරනවා. ජුබිලි වසරේ සන්නස්පත්‍රයේ සහ වසරේ යදුමත් ඔබගේ මේ ගීතිකා පොත්වල මුද්‍රණය තිබෙනවා. ඔබට එය කියවමින් ඊට සහභාගී වන්නට පුළුවන්. මේ අවස්ථාවේදී දහම් පාසල උපවිද්‍යාලපතිතුමා ආරාධනා කරනවා ගලු ගරාපබාල ලලිත් ෆිලික්ස් පූජා ප්‍රසාදින් වහන්සේට ඒ සඳහා ආරාධනා කරන ලෙස. කලේලිය කතෝලික සංඝය මෙම දෙව්මැදුර ග්‍රාමය බිහි කිරීමට දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන්න් තුළ තෝරාගෙන ඇත්තේ 1830 මාර්තු මස 6 වෙනි දින ඉන්දියාවේ ගෝව පුරවරේ සිට ශ්‍රී ලංකාවට සැපත් ගරු ජුවකීනු ඇල්බර්තෝ පූජා ප්‍රසාදීන් වහන්සේවය. උන්වහන්සේ ශුදෝ ජුසේවාස් මුනිදුන් විසින් ආරම්භ කරන ලද ඔරතෝරියානු පැවිදි පන්තියට අයත් අතර මෙම දෙව්මැදුර ඉදිකිරීමට 1847 ජූනි මස 24 වන දින පවුම් 14කට සහ සිලිම් 19කට අයි ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දු සහ තවත් තිදෙනෙකුගෙන් මිලදීගෙන 1852 වසරේ දෙව්මැදුර ඉදිකර ශුදෝ ජුවකීනු මුනිදුන්ට කැප කළ බව පොත්පත්වල සඳහන් වී ඇත. අප ග්‍රාමයේ හදවත බඳු වූ මෙම දෙව්මැදුරේ 175 වෙනි ජුබිලි වසර ප්‍රකාශ කිරීමට ජායන කලාපීය නාහිමිපාණන් වන අතිගරු ලලිත් ෆීලික්ස් පූජා ප්‍රසාදීන් වහන්සේට ආරාධනා කරන අතර එම සන්නස පිළිගැන්වීමට මලට් ලසන්ත බොලෝඤ්ඤෝ මහතාට ආරාධනා කර සිටිමි. කලෙලිය සුදු ජුවකීනු මුනිදුන්ට කැප කරන ලද දෙව් මැදුරේ 175 වෙනි ජුබිලි වසර 1852 සිට 2027 ප්‍රකාශයට පත් කිරීම.
ශ්‍රී ලංකාදීපයේ කොළඹ අගරදගුරු පදවියේ අලුත්කූරු කෝරලේ රාගම් පත්වේ කඳාන දිස්සාවේ දෙව්මැදුරක් ඉදි කිරීමට ඉන්දියාවේ ගෝවපුරයේ සිට 1830 මාර්තු මස 6 වෙනි දින ලංකාවට පැමිණි සුදු ජුසේවාස් මුනිදුන් විසින් ආරම්භ කරන ලද ඔරතෝරියානු පැවිදි පන්තියට අයත් ගරු ජුවකීනු ඇල්බර්තෝ පූජා ප්‍රසාදින් වහන්සේ විසින් පළමු ඉඩම් කැවැල්ල 1847 ජුනි මස 24 වන දින පවුන් 14කට සහ සිලින් 19කට අයි ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දු සහ තවත් තිදෙනෙකුගෙන් මිලදී ගන්නා ලදී. 1852 වසරේදී දෙව්මැදුරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර එම දෙව්මැදුර ශුදෝ ජුවකීනු මුනිදුන්ට කැප කරන ලදී. තවද වැලිගම්පිටිය මීසමට අනුබද්ධ කතෝලික සංඝයක් ලෙස කලඑළිය කතෝලික ජනතාව අධ්‍යාත්මික වශයෙන් පෝෂණය විය. සුදෝ ජුවකීනු මුනිදුන්ට කැප කරන ලද මෙම දෙව්මැදුරේ සහ කතෝලික සංඝයේ 175 වෙනි ජුබිලි වසර 2027 වසරට යෙදී ඇත. එම ජුබිලි වසර 2026 අගෝස්තු මාස 22 වන දින සෙනසුරාදා සඳහැ මෙහෙයේ සිට 2027 අගෝස්තු මාස 22 වන ඉරුදින මංගල්‍ය දින දක්වා කාල පරිච්ඡේදය 175 වෙනි ජුබිලි වසර ලෙස ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම හා කුමරි මරියාවන්ගේ හා සුදෝ ජුවකීනු මුනිදුන්ගේ මැදහත් වීම තුල මීසම් සේවක වන ගරු සුබසිංහ නිස්සංක ෂෙල්ටන් ඩයස් පූජා ප්‍රසාදීන් වහන්සේගේ එඬේරීක මඟ පෙන්වීමෙන්ද පැමිණ සිටින සියලු දෙනා සාක්ෂියක් කොට ඔබ සියලු දෙනා ඉදිරියේ කොළඹ අගරදුගුරු පදවියේ ජායල කලාපයේ අනුනායක අතිගරු ලලිත් ෆීලික්ස් පූජා ප්‍රසාදීන් වහන්සේ වන මා විසින් ගෞරව බහුමානයෙන් යුතුව කිතු වසරින් 2026ක් වූ අගෝස්තු මාස 22 වන සෙනසුරාදා සැදැමේ අවසානයේදී මෙලෙස ප්‍රකාශ කර සිටින වගයි. අපේ ජුබිලි වසරේ ඇදුමට සහභාගී වෙමු. ඔබගේ ගීතිකා පොතේ අන්තිම පිටුවේ ඒ ආඥාව තිබෙනවා. සියලු දෙනාම එම ආඥාවට සහභාගී වෙමු. ජුබිලි වසර සඳහා ඇදුම
ආදර දෙවි පියාණනි සිදු ජෝකි මරිදුන්ට කැප කරන ලද අප සංඝේ හා දෙව් මැදුරේ 175 වෙනි ඇදහිල්ලේ ජුබිලි මංගල්‍යය සඳහා සූදානම් වන අප දෙස කරුණාවෙන් බැලුව මැනව. කිතු සමිදානනි ඔබ වහන්සේගේ ආදරය ගැඹුරින් අත්දකින්නට ඔබ වහන්සේගෙන් ඈත්වුවන් ඔබ වහන්සේ වෙත නැවත හැරීමට අප පවුල් තුළ ග්‍රාමය තුළ අධ්‍යාත්මික නවෝදයක් අත්දකින්නට මේ ජුබිලි වසර වරප්‍රසාදී වසරක් කළ මැනව. ශුද්ධාත්මයාණනි මෙම ජුබිලි වසර තුළ අප අතර සමගිය වැඩි වර්ධනය කළ මැනව. අප ග්‍රාමයේ සිල යහපතින් ගලවා කතෝලික විශ්වාසය තුළ ස්ථීර කර ඇදහිල්ලේ සැබෑ ක්‍රිස්තු ශ්‍රාවකයන් බවට අපව පරිවර්තනය කළ මැනව. කුමරි මරියාවනි ජුබිලි වසරේ ආත්මීක සහ ලෞකික සියලු කාර්යයන් දෙවිදුන්ගේ මහිමය සඳහා අපගේ ජීවිත වඩා ශුද්ධවත් කර ගැනීම සඳහා රුකුලක් වන පිණිස දුබලා පොදේසා යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පුරුමවන්තිනි ස්වාමින් වහන්සේ කෙරෙහිය ශ්‍රීනගරණ ආශිර්වාද ලද්දේ වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළලෙවන් ජේසුස් ආශිර්වාද ලදාවමෙ. සාන්ත මරියනි දේවමෑණියනි පාපී අපෝදේසා දැනුත් අපේ මනවලේ දිත්‍යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පුරුමවන්තිනි ස්වාමින් වහන්සේ කෙරෙහිය ශ්‍රී නතුරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයේවන් ජේසුස් ආශිර්වාද ලදාවමෙ. සාන්ත මරියනි දේවමෑණියනි පාපී අපෝදේසා දැනුත් අපේ මනවලේ දිත්‍යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පුරුණවන්තිනි ස්වාමින් වහන්සේ කෙරෙහිය ශ්‍රී නතුරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයේවන් ජේසුස් ආශිර්වාද ලදාවමෙ. සාන්ත මරියනි දේවමෑණියනි පාපී අපෝදේසා දැනුත් අපේ මනවලේ දිත්‍යාඥා කළ මැනව. ආමේන්. සුදව ජෝකීන මුනිදුන්ගේ දියණිය වන කුමරි මරියාවනි අප නිසා යාඥා කළ මැනව. සුදව ජොසේ මුනිදුනි අප නිසා යාඥා කළ මැනව. සුදව ජෝකීන මුනිදුනි අප නිසා යාඥා කළ මැනව. ශ්‍රී ලංකාවේ අපෝස්තලවරයාණන් වන සුදව ජොසේ වාස් මුනිදුනි අප නිසා යාඥා කළ මැනව. කරුණාකර මොහොතකට වාඩි වන්න. හෙට අපගේ වාර්ෂික මංගල්‍යයේ දිව්‍ය පූජා පිළිබඳ කාලසටහන උදේ 5 මාරට පළවෙනි දිව්‍ය පූජාව ඒ සංවිධානය කරන්නේ දිව්‍ය හෘදයේ සමිතිය විසින්. උදේ 8ට මංගල මහා දිව්‍ය පූජා යාගය අපගේ ග්‍රාමයේ පූජකපතික වන ගරු හේමන්ත ප්‍රනාන්දු පූජා ප්‍රසාදින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඒ සිදු කරනු ලබනවා. ඒ සංවිධානය කරනු ලබන්නේ නුවාන සහ කිතුනේ ඒකක නායක නායකයන් විසින්. උදේ 11ට තුන්වෙනි දිව්‍ය පූජාව ඒ අපගේ මීසෙමින් බිහිවන ජේෂ්ඨ පීතුමෙක් වෙන ගරු නොයල් නෝනිස් පූජා ප්‍රසාදින් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කරනු ලබනවා. ඒ සංවිධානය කරනු ලබන්නේ ජනවන්දනා කමිටුව විසින්. සවස් 6ට හතරවෙනි දිව්‍ය පූජාව අපගේ සහෝදර මීසම වෙන වෑවල සංඝය විසින් ඒ සංවිධානය කරනවා. සවස් 6ට දිවි පූජාව පැවැත්වෙනවා. ඒ සංවිධානය කරන්නේ වෑවල සංඝය සහ වෑවල මීසන්සේක පුතුමා ඊට සහභාගී වෙනවා. ඒ වගේම ආරාධනා හිට දවස දේවස්ථානයේ විවෘතව දබනවා රාත්‍රී 10:11 වෙනකම්. පවුලක් හැටියට සුදු ජෝකි මුනිදුන්ගේ මැදිහත්කාම පතමින් ඉටිපන්දමක් පත්තු කිරීමට අමත නොකරන ලෙස කාරුණික ඉල්ලා සිටිනවා. දයාබර දරුවනි සහෝදර සහෝදරියනි මේ අවස්ථාවක් කරගන්නවා මේ උතුම් දවසේදී විශේෂයෙන්ම ඔබට ස්තුතිවන්ත වන්නට. ප්‍රථමයෙන් ජාල කලාප නාහිපාණන් වන අතිගරු ලලිත් ෆීලික්ස් පූජා ප්‍රසන්න ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී මේ උතුම් දවසේදී අප හා සමග සම්බන්ධ වී
ජුබිලි වසර ප්‍රකාශ කරමින් ඒ ආත්මික වරප්‍රසාදී වසරට අප ඇතුළු කිරීම ගැන. ඒ වගේම කඳා දිසානායක ගරු ශ්‍රීනාත් පීතුම ඇතුළු අපගේ දිසාවේ සියලුම සහෝදර පූජා ප්‍රසාදීන් වහන්සේලාට අප ග්‍රාමයේ පූජා ප්‍රසාදීන් වහන්සේලා පැවිදි සොහිරිසරියන් පැවිදි සොහිරන්හා සොහිරන්ට ඒ වගේ අපගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි සීලම් පූජා ප්‍රසාදීන් වහන්සේලාට පැවිදි සහෝදරතුමාලා සහ පැවිදි සොහිරියන්ට එවා අපට නිතර උදා වන ගරු ශිරෝමි බුත්‍රීමි පැවිදි සොහිරියට ස්තුතිවන්ත වෙනවා. අපගේ මේ සංඝය මීසමක් බවට පත් වූ දා පටන් ඔබට සේවය කළා තිබෙනවා මීසන් සේවක පියතුමලා දෙදෙනෙක් මට පෙර. උන්වහන්සේලාවත් ඉතාමත් ගෞරවයෙන් හා ඒ වගේම ආදරයෙන් යුතුව සිහිපත් කරනවා. ගරු තරංග සම්පත් පෙරේරා උන්වහන්සේ අමිලෝ සේවයක් කර තිබෙන ඔබගේ සභාව සංඝය ගොඩ නගන්න. ඒ වගේම ගරු හේෂාන් ප්‍රනාන්දු පීතුමා උන්වහන්සේත් ඊට පස්සේ ඔබගේ සංඝය ගොඩ නගන්න විශාල කැපවුම් සේවයක් කර තිබෙනවා. අපි උන්වහන්සේලා ආරාධනා කළ දවසේදී ඉතින් උන්වහන්සේලා මේ අවස්ථාවේදී අපි ස්තුතිපූර්වක උන්වහන්සේ සිහිපත් ස්තුතිවන්ත වෙනවා. කලීලිය සංඝයේ මීසමක් දා පටන් ඒ ගොඩ නගන්නට උන්වහන්සේලාගේ කැපවුණු ඒ සේවය හා දායකත්වය. අද දවසේදී අපගේ සන්ධ්‍යා මෙහෙය අර්ථවත් කිරීම සඳහා කීප කණ්ඩායම් කීපයක් අපිට උදව් වුණා. විශේෂයෙන්ම අද සන්ධ්‍යා මෙහෙය සංවිධානය කළේ අපගේ දහම් ගුරු මණ්ඩලය. දහම් ගුරු මණ්ඩල හුඟක් මහන්සි වුණා මේ දින කීපය තුළ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපගේ දහම් පාසල උපවිදුහල්පතිනිය ඇතුළු එම දහම් පාසලේ ගුරු මණ්ඩලයට ඔවුන් දක්වා වූ සහායකය වෙනුවෙන් ඒ වගේම ගායනයෙන් වාදනයෙන් අපට අද උදව් වෙන්නේ අපේම ගමේ දූ දරුවන් තරුණ තරුණියන්. ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා ඔබගේ තලින්තු හැකියාවන් දෙවිදුන්ගේ මහිමය සඳහා භාවිතා කිරීම ඉදිරියට වෙමින් අද දවස අපට යාඥාවට යෝග්‍ය පරිදි ඉතාමත්ම අලංකාර සංගීතයෙන් සහ ගායනයෙන් අපට උදව් වීම ගැන ඔබ සියලු දෙනා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ දේවස්ථානයේ ලයිට් දමා ආලෝකමත් කරලා තිබෙන්නේ අපාතරින් සමුගත් සයිමන් කොස්තා, ලිලි ජයතිලක, රෝලන් කොස්තා, අයිරින් කොස්තා, ඔගස්ටින් කොස්තා සහ කැතරින් ප්‍රනාන්දු යන අයව සිහිපත් කරමින් එම පවුලේ මුණුබුරන් සහ මිනිමිරියන් විසින් බව මතක් කරන ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. චැරියට් රථයේ භාරගත් නොආ නායක නායිකාවන්ටත් ඒ රථය ලබා දෙමින් සහායක සිළු දෙනාට සැලසී කටයුතු දායකත්ව ලබා දුන් ග්‍රීන්ස් ෆ්ලවර් ආයතනයටත් අපි ස්තුතිවන්ත වෙනවා. නුවන් සමය සහ සන්ධ්‍යා මෙහෙයන් වලදී සාද දිනදී පීතුමල්ලාට රසවත් ආහාර වලින් සංග්‍රහ කර සීලමු දෙනාටත් ඒ පවුල් වලටත් කිතුනේක නායක නායිකාවන්ටත් ස්තුතිවන්ත වෙනවා. ජය නගර සභාවේ සභාපතිතුමන් ඇතුළු മന്ത്രി මණ්ඩලයේ සහ කාර්ය මණ්ඩලයට අප ග්‍රාමයේ ආණ්ඩු පක්ෂයේ සහ අනිකුත් සෙසු පක්ෂ නියෝජනය කරන മന്ത്രിවරුන් සහ മന്ത്രിවරයන්ට කඳාන පොලිස් ස්ථානපතිතුමාන් ඇතුළු සියලුම පොලිස් නිලධාරී මහත්වරුන්ට PHI මහත්වරුන්ට අද දින සන්ධ්‍යාවේ අර්ථාන්විත සංවිධායක ගුරු මණ්ඩලයට සංක්‍රිස්තියන් මහතා ඇතුළු මහතා සහාය වෙන තරුණයන්ට පූජාසේක දරුවන්ට ඉතා කැපවීමෙන් කටයුතු කළ ජනවන්දනා කමිටුවේ ලේකම්තුමිය ඇතුළු ජනවන්දනා කමිටු සිළු දෙනාට දේවස්ථාන ප්‍රධාන ගේට් වාසල තොරණ ඉදිකළ තරුණ සමිතියටද අප මීසමේ ස්ථාන කීපයක ඉතා අලංකාරව තොරන් නිර්මාණය කරමින් අපගේ ග්‍රාමාරජ මුරවරයන්ට ගෞරව දැක්වූ එම දරුවන්ට තරුණ තරුණියන්ට සහාය දැක්වූ සිළු දෙනාට දහම් පාසල් ස්තූරි වාදක කණ්ඩායමට ඒ පුහුණු කරන ගුරුවරයන් දෙදෙනා සහ භාරව කටයුතු ගුරුතුමිය සහ අනිකුත් තරුණයන් දෙදෙනාට වෛසිය සමිතියේ දරුවන් සහ උන්ට සහාය දෙන ගුරුතුමිය සහ තරුණයාට ශිෂ්‍ය නායක මණ්ඩලය සහ උන්ට සහාය දක්වන ගුරුවරියන්ට වින්සින්දි පාවලා සමිතියට මරිය සේනාවට දිව්‍ය හෘදය සමිතියට දරුණු පුත ළමා සමාජයට දහම් පාසල් දෙමව්පිය කමිටුවට ඒ වගේම විවිධාකාරයෙන් ඔබ මේ කාලය තුල ඉතාමත්ම කැපවීමෙන් අද දවස සඳහා ඔබ දැක්වූ සහයෝගයට විශේෂයෙන්ම වැඩිහිටි කණ්ඩායමක් සුදෝ ජෝකින් උන්වහන්සේ එවුවා වගේ ඉතාමත් කැපවීමෙන් මේ කාලය තුළ තමන්ගේ ඒ වයසත් නොකතා හුඟක් මහන්සියෙන් වැඩ කළා උදව් වුණා. එම මහත්වරුන්ට විශේෂයෙන් අවංකව ස්තුතිවන්ත වෙනවා ඔබ ලබා දුන්නා සහායය වෙනුවෙන්. ඒ වගේම අපගේ මගේ මේ සංගෘහයේ උයන කෝකි මහත්මිය, එයාට උදව් වන නන්දනී මහත්මියටත්,
කොඩිකැසෙසු දින පටන් මේ මංගල සමයේ සියලු සංවිධායක කටයුතු සඳහා නන්නායරින් සහාය දුන් වැඩිහිටියන්ට, තරුණ තරුණියන්ට, දහම් පාසා දූ දරුවන්ට සහ සීලුන් සමිති සමාගම වල නියෝජන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. අප සමිදායන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් කාලය තුල විදාකර උදව් වූ අපගේ කතෝලික ග්‍රාමයේ ජීවත් වෙන කතෝලික නොවන සහෝදර සහෝදරියන්ටත් ස්තුතිවන්ත වෙනවා අපගේ ග්‍රාමයේ ජනතාව වෙනුවෙන්. ඒ වගේම මුද්‍රණ කටයුතු වලින් අපට උදව් වෙන පැසිෆික් මුද්‍රණාලයට වැලිඟුදුවත් ස්තුතිවන්ත වෙනවුන් අපට ලබා දෙන්නා වූ සහයෝගයට. ඒ වගේම ආරාධනා කළා අද දවසට විශේෂයෙන් අපගේ දේවස්ථානයේ වහල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉවක්කීම් බාරගත් මහත්තුරු කණ්ඩායමට, ඒ වගේම ඊට සමගාමීව දේවස්ථානයේ බිත්ති ප්‍රතිසංස්කරණය සඳහා ඉවක්කීම් බාරගත් කණ්ඩායමට ඒ අය වගකීම ඉතාමත්ම සාර්ථක නිම කළා. අපි අපේ යාඥාව ඒ වගේම ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදය තුළ ජුබිලි වසරට ඇතුල් වීමට පෙර දේවස්ථානයේ ඉතාමත්ම අවශ්‍ය වූ කාර්යයක් වූ වහල සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කෙරුවා. ඒක දිව්‍යයන් වහන්සේගේ වරප්‍රසාදයේ අනුග්‍රහයේ කාර්යයක්. සුදෝ ජෝකිම් මුනිදුන්, විශේෂයෙන් දේවම්මා, සුදෝ ජුසීපියා අප වෙනුවෙන් මැදිහත් වුණා. ඔට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සඳහා විශේෂයෙන්ම ත්‍යාගශීලී නොමසුරුව දායකත්වය ලබා දුන් සීලුම දෙනාට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් ආරාධනා කරපු මේ කණ්ඩායම්, විශේෂයෙන්ම ඒ සඳහා අපේ කොන්ත්‍රාත්කරුවන්, ඒ කණ්ඩායම PHR මහතුරු, අපේ ග්‍රාමයේ පිරිසිදු කරන නගර සභාවේ මහතුරු සහ විශේෂ ආරාධිතයන් සියලු දෙනාටම ආරාධනා කරනවා රාත්‍රී සංග්‍රහය සඳහා දහම් පාසල් ශාලාවට යන ලෙස සන්ධ්‍යාමය අවසානයේදී. ඒ වගේම ගරු පීඨමාන ස්තුතිවන්ත වෙනවා අද දවසේදී වහන්සේලාගේ කාලය අප වෙනුවෙන් විඩංගු කිරීම ගැන. ඔබ වහන්සේලා ආරාධනා කරනවා මේ සංග්‍රහයට පැවිදි සොයසොරියන් සහෝදරයන්ට, ඒ වගේම අපගේ ගරු පීඨමල්ලාට එම රාත්‍රී භෝජනයේ සඳහා මේ සංග්‍රහයට පැමිණෙන ලෙස. අපේ ප්‍රිය ස්වාමී ඇවිල්ලා ඉන්නවනේ ඇවිල්ලා. ප්‍රිය උන්වහන්සේ අසනීප තත්ත්වයේ හිටියේ. ගරු ප්‍රිය ජයමාන පීඨ ස්තුතිවන්ත විශේෂයෙන් උන්වහන්සේ තමයි මේ සංග්‍රහය හදලා තියෙන්නේ. අද අපි ඒක භුක්ති විඳිනවා. උන්වහන්සේත් මේ සභාව, කලෙලිය සභාව ගොඩනගා ගන්න හුඟක් මහන්සි වෙලා තිබෙනවා. ඉතින් මම දන්න හැටියට අපේ කලෙලිය හුඟක් ගෘහස්ත ස්වන් ව්‍යාපාරනේ, කාන්තාවන් කරන සමහර ඒ ගෘහස්ත ව්‍යාපාර ආරම්භ කිරීමට මූලිකත්වය අරන් තියෙන්නේ ගරු ප්‍රිය ජයමාන්න පීඨතුමා. ඉතින් උන්වහන්සේ විශේෂයෙන් මේ ගමට ආදරේ, මේ ගම වෙන උන්වහන්සේ විශාල සේවාවක් කළ තිබෙනවා. ගරු පීඨතුමිනි, ඔබ වහන්සේ රෝගී නීතිකක් අසීමිත තත්ත්වෙ හිටියත් ඔබ වහන්සේගේ පැමිණීම අපට ගෞරවයක්. ඔබ වහන්සේ ස්තුතියි පැමිණීම ගැන. අපි සියලු දෙනාම අවසාන ගීතිකාව සඳහා නැගිට සිටිමු.
මග අප යන්නම් නවීදු පරපුරෙන් උපන් මුනිදු සුවකිනු මුනි සනුනේ නවීදු පරපුරෙන් උපන් මුනිදු සුවකිනු මුනි සනුනේ සඳ කුරුස්සේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි සමිධානනී පිතාගේත් පුත්‍රයාගේ ස්පිතුස් සන්තුගේත් නාමෙන් අමෙන්. ඔබ සැමට සුභ මංගල්‍යයක් ජෙසු පිටායි.